එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීමට කිසිසේත් සහාය ලබා නොදින බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. පොළොන්නරුව හිඟුරාගොඩදී පැවති කාන්තා බල මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වෙනි සිල්වා මහතා මේ බව හෙළි කළේය. මම දැන් සති දෙකකට විතර කලින් එක්සත් ජාතික පක්ෂය කිව්වා අපි ෆෙඩරල් අත්හරිනවා කියලා. හිතපු ගමන් මේක ඇත්තයි. ඇයි මේ? දැන් බලන්න try කරලා ආණ්ඩුවක් හදන්න බෑ, බලයට එන්න බෑ ජනතා විමුක්ති පෙරමුණ නැතුව. ජනතා විමුක්ති පෙරමුණට අදාළ බලය එකතු කරගන්න තියෙන ලොකුම බාධකේ ෆෙඩරල් නිසා ෆෙඩරල් ඇත්තරලා බලනවා දැන් පුළුවන්ද එකතු කරගන්න කියලා. නමුත් අපි සහතික කරලා කියනවා එක්සත් ජාතික පක්ෂයේ ෆෙඩරල් නෙවෙයි මොනවා ඇත්තරියත් ඔය එක්සත් ජාතික පක්ෂ කරන්නේ බොරු නිසා ඔය එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව හදන්න ජනතා විමුක්ති පෙරමුණ අබමල් රණෝගෙන්වත් සම්මාදම් වෙන්නේ නැහැ කියන සහතිකේ අපි මේ රටට දෙනවා. ඒ විතරක් නෙවෙයිනේ. ඒ රතු තොප්පි එක්සත් ජාතික පක්ෂ නායකයන් රතු තොප්පි දාගන්න සිද්ධ වුණානේ මේ රටේ. නේ රතු තොප්පි දාගත්තු අයගේ බෙල්ල කපලා මරපු එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය දැන් සිද්ධලා දිනවා තමන්ගේ ඔළුවට රතු තොප්පියක් දාගන්න. කොලේ ගිහිල්ලා කොළ බෙදලා ආණ්ඩුව හදන්න බෑ. එක්සත් ජාතික පක්ෂය ඉතා පැහැදිලි එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව පිටවන්නත් බෑ. පිටවන්න ඕන කමකුත් නැහැ. දැන් බලන්න මේ දැන් හිතනවනේ එක්සත් ජාතික පක්ෂය මේ දවස්වල ආණ්ඩුවක් කිල්ලලා යනවා. ඡන්දයක් කිල්ලනවා ආණ්ඩුවක් පිටවනවා. මේ ඇත්තද? නෑ මේ කරන්නේ බොරුව. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වලට බයයි. ඡන්ද ඕනේ නෑ. ආණ්ඩු විරෝධයේ බොරුවක්. එක්සත් ජාතික පක්ෂය කරන බොරුව මොකද්ද කියලා දැන් එල්දර වෙලා තියෙනවා මොකද්ද අන්න බස්නාහිරින් සහ සබරගමුයි. දැන් ආණ්ඩුවක් පිහිටවන්න മന്ത്രിවරු 113ක් වුණා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ മന്ത്രിවරු 43යි. කීයක් අඩුද? 70ක් අඩුයි. ඉතින් එක්සත් ජාතික පක්ෂය කොහොමද 70ක් අලුතෙන් හොයන්නේ? 70ක් හොයන්න බෑ. ඉන්න ටිකක් නැති වෙන්න පුළුවන්. මිසක් අලුතෙන් හොයන්න බෑ නිසා මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පිටවන්න බෑ. 2004 දී 2005 දී පිරිස ඔක්කොම එකට ඉඳලා දිනන්න බැරි වුණා නම් 23ක් දැන් තමන්ගේ පක්ෂ නායකයෝ නැතු ඉඳදී කොහොමද දිනන්නේ? එක්සත් දිනන්න බෑ. දිනන්න බෑ. සමේ ඡන්දයක් ඉල්ලන්නේ බොරුවට. අපට පැහැදිලි මේ උත්සාහ කරන්නේ ඡන්දයක් අරන් ආණ්ඩුවක් හදාගන්න නෙවෙයි. මේ උත්සාහය තියන්නේ විපක්ෂ රැක ගන්න. ඇයි